AX1 එකේ කොමන් ෆෝල්ට් එකක් තමයි ස්පොකට් වීල් එකේ ඩෑම්පර් හතර ඒ වගේම ඔය ඩෑම්පර් බුෂ් කියලා කියන්නේ නයිලෝන් බුෂ් එහෙම ගහලා සමහර කට්ටිය පදිනවා. අන්න ඒ ටික කැඩෙනවා වයිබ්‍රේෂන් එකට ඔරොත්තු දෙන්නේ නැතුව. ඒකට විසඳුමක් විදිහට මොකක් හරි තියෙනවා නම් එහෙම එකක් තියෙනවා. ඒක සාර්ථකද කියලා හෙව්වොත් ඒක සාර්ථකයි. අපි බලමු මේ විසඳුම මොකක්ද කියලා. මේකෙදි ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලා දන්නවා TVS ස්කූටි පෙප් බයික් එකේ අන්න ඒ බයික් එකේ එන්ජින් මවුන්ට් තියෙනවා. අන්න ඒ එන්ජින් මවුන්ට් AX1 එකේ රිම් එකේ මේ හෝල් හතරට හරියටම හරි. එහෙම නැත්තම් චුට්ටක් එහෙම කරලා ලියවලා ගන්න පුළුවන්. දැන් මේ ෆොටෝ එකේ ඔයාලට පෙන්වන්නේ TVS ස්කූටි පෙප් බයික් එකේ ඔරිජිනල් එන්ජින් මවුන්ට්. එතකොට ඒක එක ගානේ තමයි කඩේ ගන්න තියෙන්නේ. එකක් රුපියල් 500ක් වගේ ඉන්නේ. ගන්නකොට ඔරිජිනල් එකක් ගන්න. එහෙම ඔරිජිනල් එකක් ගන්න කියන හේතුව තමයි ඔරිජිනල් එක ඔය වයිබ්‍රේෂන් එකට ඔරොත්තු දෙනවා. AX1 එකේ වයිබ්‍රේෂන් එකට ඔරොත්තු දෙනවා. එතකොට මේ තියෙන්නේ ලියවන පට්ටලයට දාලා මගේ නම් එච්චර මේ පට්ටලෙට දාලා ලොකුවට ලියවන්න ඕනේ උනේත් නැහැ. මීටි පාරක් ගහපු ගමන් හරියට බැස්සා. එහෙම උනේ නැත්තම් අවශ්‍ය නම් විතරක් ලියවන්න. කොහොම හරි මේක වයිබ්‍රේෂන් එකටත් ඔරොත්තු දෙනවා. ඒ වගේම ඔය ස්ටන්ට් කරනවා. අවුලක් නැහැ. එතකොට ඔයාලට මේ පේනවා ඇති ස්පොකට් එකේ හතර පොලකින් පාස් කරලා තිනවා. ඔයාලට ඒක ප්‍රශ්නයක් වෙයි මොකද්ද මේ කියලා. මේක ඇවිල්ලා මේ අර බුෂ් හතරට අදාළ වෙන්නේ නැහැ. මේක ඇවිල්ලා ස්පොකට් වීල් එකේ කල් පැවැත්ම වැඩි කරන්න ශක්තිමත් බව වැඩි කරන්න. ඒ කියන්නේ ওই බුෂ් එකේ සයිස් එකටම අදාළව එහෙම නැත්නම් ඔය බුෂ් එකේ හෝල් එකේ සයිස් එකට අදාළව කූරු හතර ලියවනවා. එහෙම නැත්නම් තියෙන කූරු හතර සමහර වෙලාවට හරියන්න ඉඩ තියෙනවා. දැන් මෙතන පාස්සලා තියෙන්නේ ඔය තායිවාන් ස්පොකට් එකක් ඔය මගේ වීල් එක. එතකොට ඒක කැඩෙයි කියලා ඒක ඔරොත්තු දෙන්නේ නැති වෙයි කියලා ඒකෙම හතර ඒකෙම කූරු හතර වෙල්ඩින් තියලා තියෙන්නේ පට්ටල එකනට කියලා. එතකොට මොකද වෙන්නේ? ශක්තිය වැඩිනේ. ඒක තමයි ඔය වයිබ්‍රේෂන් එකට ඔරොත්තු දෙන විසඳුම. ඉතින් හොඳට පැකට් එක බලලා ඔරිජිනල් එකක් ගන්න. බුෂ් හතරෙන් ගද්දි ඔරිජිනල්ම බුෂ් හතරක් ගන්න. ඒ වගේම මේ ක්‍රමේ සාර්ථකයි. සෑහෙන කාලයක් මේක පදින්න පුළුවන්. වයිබ්‍රේෂන් වලට ඔරොත්තු දෙනවා. ඉතින් මේ වගේ දේවල් දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න, ෆලෝ කරලා තියාගන්න. ගොඩක් ස්තුතියි.